ඉතින් මෙන්න මේ පෙට්ටියේ තියෙන වෙබ් ඩෙවලපර්ස් වගේ ප්‍රශ්න පහක්. මේ ප්‍රශ්න පහ මම හොයාගත්තේ YouTube, Facebook, Reddit වගේ social media apps වලින්. යාළුවනේ මේ ප්‍රශ්න පහ අපි අද විසඳනවා. බලන්න ඔයාලගේ ප්‍රශ්නෙත් මේ වීඩියෝ එකේදී අපි අද විසඳනවාද කියලා. ඒ වගේම සමහර ඩෙවලපර්ස්ලා කරන වැරදි අපි අද මේ වීඩියෝ එකේදී කතා කරනවා. මගේ පළවෙනි ප්‍රශ්න මම පෙට්ටියෙන් තෝරන්න යන්නේ. මම දන්නෙත් නෑ ප්‍රශ්නේ මොකක් වේද කියලා. ඉතින් මගේ අතත් තිරෙන මේ ප්‍රශ්නේ ගන්න ගිහිල්ලා පළවෙනි ප්‍රශ්නේ මම මේ විදිහට ගන්නවා. ඉතින් ඔන්න පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. මේ කියවන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නේ තමයි just like anything GUI or typesetting related clients want fancy looks they like not what easy to use. ගොඩක් clients ලා ඉන්නවා. එයාලට ඕනේ mainly function නෙමෙයි ඕනේ. එයාලට ඕනේ fancy look එක. ඒ කියන්නේ අර හෙන්නට විශාල quality එකෙන් තියෙන images, animation, multiple fonts styles, overs. ඒක নানা ප්‍රකාර දේවල් තමයි තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ ඒකට දුර්මතයන් වෙනස් කරන්න එයාලට practical ලෝකේ තියෙන sites පෙන්නලා. උඩම්ම functions focused කරන sites පෙන්වන්න පුළුවන්. Facebook ඔය site එකක් හරි සුපිරි එකක් ඉතින් ඒක පෙන්වන්න පුළුවන්. ඒ වගේම අපිට තව solution එකක් දෙන්න පුළුවන්. ඒ තමයි mockups. mockups වලින් අපිට පුළුවන් පෙන්වන්න කියන්නේ mockups දෙකක් වඩ හදන්න පුළුවන්. ඒ තමයි එකක් දීපුර fancy look එකකින් තියෙන site මොකක් එකකුයි අව යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඒ වගේම මේ කියන්නේ අපේ විෂන් එකට ෆීල් වෙන සයිට් එකකුයි කම්පැරිසන් එකක් පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඒක ටෙස්ට් කරන්න කියන ප්‍රොටෝටයිප් එකක් ටෙස්ට් කරන්න විදිහට හදන්න පුළුවන්. ඒ Figma වලින් එතකොට Adobe XD වගේ දේවල් වලින් අපිට පුළුවන් ඒවා හදලා පෙන්වන්න. ඒ වගේම අපිට පුළුවන් HTML and CSS පාවිච්චි කරලා පොඩි sample site එකක් ගහලා පෙන්වන්න. ඉන්න මේ විදිහට UI එක ගහන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් functions සම්බන්ධයෙන් පොඩි එයාලට explanation එකක් දෙන්න. ඔන්න ඔය solution වලින් අපිට පුළුවන් clients ලට හරි මාර්ගෙට ගන්න. ආයි කොහොමද? මෙතනනේ මම දෙවෙනි ප්‍රශ්නේ තෝරන්න යන්නේ. හොඳට ෂේක් කරනවා. ප්‍රශ්නේ ගන්න. පොඩි ප්‍රශ්නයක් වෙයි බලමු. පොඩි ප්‍රශ්න තමයි සාමාන්‍ය ලොකුට කියන්න වෙන්නේ. ඒ බලමු. ප්‍රශ්නේ එනවා. නැතිලම හිතනවා. දෙන්නේ නැහැ. How does AI impact development? ප්‍රශ්නයක්. ඉතින් මට මේකේදී කියන්න තියෙන්නේ ඔයාලා මේ AI tool එක ඔයාලගේ skill improve කරගන්න. මොකද මේ AI tool development එක අපිට නවත්තන්න ක්‍රමයක් නැහැ. ඒක develop වෙනවා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ඔයාලට මොකක් හරි කෝඩ් එකේ බග් එකක් ආව ඒ කෝඩ් එක ඩිබග් කරගන්න ChatGPT වගේ පාවිච්චි කරන්න. බොරුවට ලොකුවට time wastage එකක් ඔයාලට දාගන්න එපා. බැරි වෙලා හරි කොතනක හරි වෙලාවකදී ඔයාලගේ job market එකට thread එකක් ආව ඔයාලා පාවිච්චි කරන්න ඕනේ දෙයක්. ඒ තමයි ඔයාලගේ skill එක redevelop කරගන්න එක. ඉතින් ඒ skill එක හදාගෙන ඉවරලා අලුතෙන් මොකක් හරි job එකක් හොයාගන්න. ඒ තමයි වෙන්නේ. ඒකට අපිට කියන්න තියෙන්නේ re-skilling කියලා. ඉතින් අපි තුන්වෙනි ප්‍රශ්නෙත් ගන්න යන්නේ. ගමුනේ. මන්ට. වැඩි වෙනන්නත් එපේ. සිරි වෙනවා යකෝ මේක හිර වෙනවා යකෝ මේක ගන්න බෑ. ප්‍රශ්න ගන්න බෑ මේක. අපි ගමු මේකේ මේ ප්‍රශ්නයක්. Easy. The web if it did not exist we would not have a problem. Sorry. ඒකට මම කොහොමද උත්තර දෙන්නේ? අයියෝ කොහොමද මම ඔයාලා හිතලා බලලා තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරයක් කමෙන්ට් එකක් විදිහට දාන්න. මොකද මේ ප්‍රශ්න මට හරියට විසඳ ගන්න බැරි වුණාට ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට උත්තරේ දාන්න. ඉතින් ප්‍රශ්න දෙකක් ඉතිරිලා තියෙනවා. අපි යන්නේ දැන් හතරවෙනි ප්‍රශ්නෙට. ඉස්සරහට එන ප්‍රශ්න දෙක තමයි හොඳම දෙක. ඉතින් මේ ප්‍රශ්න දෙක අපිට විසඳන්න පුළුවන් ද කියලා බලන්න අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බලන්න. හතරවෙනි ප්‍රශ්නේ අපි වංගාත සුදු පාට ප්‍රශ්නේ. ඒකේ තියෙනවා developing from front to back the undue influence of marketing over reliance on tools to the point where most developers are just switching libraries together blindly jumping from one to the next. ගොඩක් developers ලා languages වල තියෙන core concept ගැන ගන්න නැතුව libraries පාවිච්චි කරනවා. අලුත් framework පාවිච්චි කරනවා. ප්‍රශ්නයෙන්ම අපි විසඳුමක් වෙනවා. ඒකදී අපිට ගන්න පුළුවන් මුලින්ම core concept ඉගෙන ගන්න ඕනේ මේ languages වල තියෙන. කියන්නේ JavaScript වල තියෙන ලොකුම හරය අපි ඉගෙන ගන්න ඕනේ. HTML වල එහෙම CSS වල. React ඒ විදිහට ඒ languages වල තියෙන හරය අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ තවත් solution එකක් විදිහට අපිට focus කරන්න පුළුවන් ඒ අදාළ solution එකට හරියනවා නම් විතරක් ඒ අදාළ framework එක පාවිච්චි කරන එක. ඒක තමයි හොඳම දේ. තව solution එකකට ගන්න පුළුවන් අපි languages උඩ එක සැරේ ඉගෙන ගන්නට වඩා එක සැරේ එක language ඉගෙනගෙන අනිත් language එකට මාරු වෙනවා. උදාහරණයක් විදිහට JavaScript හොඳටම ඉගෙනගෙන ඉවරලා React වලට යනවා. අන්න ඒ විදිහට අපිට solution එකක් ඒ විදිහට අපිට ගන්න පුළුවන්. අපිට තවත් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මොකක් හරි project එකකින් engage වෙන එක. ඒ project වලදී
ෆ්‍රේම්වර්ක් මුකුත් පාවිච්චි කරන්නේ නැතුව අපි අර ඉගෙනගත්ත කෝ කන්සෙප්ට් පාවිච්චි කරලා මේ සයිට් එක කරන එක තමයි හොඳම වෙන්නේ. තවත් සොලියුෂන් එකකට අපිට ගන්න පුළුවන් ඩේටාබේස් එක ඉගෙන ගන්න හරියට. ඩේටාබේස් එක ඉගෙන ගන්න. ඒ කියන්නේ ඩේටාබේස් එක කියන්නේ මොකක්ද? ඒක වැඩ කරන්නේ කොහොමද? ඒ වගේම ඒකේ APIs, ඒ වගේම authentication method ඒ වගේ සම්බන්ධයෙන් ඔයාලට ඉගෙන ගන්න. මම අන්තිම වශයෙන් ඔයාලට දෙන තවත් සොලියුෂන් එකක්. ඒ තමයි ඔයාලා documentation read කරන්න. ඒ documentation වලින් හැබැයි copy paste නැතුව ඔයාලට practically කරලා වලට ඉගෙන ගන්න. ඉතින් යාළුවනේ අපිට ඊළඟට හම්බෙන ප්‍රශ්න තමයි ස්ට්‍රෙස්. සොලියුෂන් විදිහට නටන එක, දුවන එක, උඩ පයින් එක ඉතින් ඕව දේවල් තමයි අපිට සොලියුෂන් විදිහට ගන්න දෙන්නේ. මම මේකට තවත් අපිට උපකාරයක් විදිහට ගත්තා chat GPT ගේ සහාය. ඉතින් chat GPT මුලින්ම කිව්වේ සින්දු අහන්න කියලා. ඉතින් my voice එක නම් කැතයි යාළුවනේ. ඉතින් ඊළඟට කිව්වේ නටන්න කියලා. ඊට පස්සේ කිව්වා භාවනා කරන්න කියලා. ඊට පස්සේ තමයි හොඳම කිව්වේ තමන්ගේ පාර්ට්නර් කෙනෙක් එක්ක මැසේජ් කරන්න කියලා.